ජගත් පරිසර දිනය නිමිති කරගෙන මැදවච්ච ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ආයතන පෞද්ගලික ආයතන සියල්ලම එකතු වෙලා ජගත් පරිසර දිනයේ තේමා සංකල්පය යටතේ පොලිතීන් භාවිතය අවම කිරීම, ඒ කියන්නේ පොලිතීන් භාවිතය නැත්තටම නැති කිරීම අරමුණ පෙරදරි කරගෙන අපි අද නගරේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට මැදවච්චිය නගරය දක්වා මේ පොලිතින් භාවිතය අවම කිරීමේ වැඩසටහනේ මූලික පියවර ලෙස දැනුවත් කිරීමක් මේ හරහා ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් අපි අද අහලා බලමු මේ වැඩසටහනට අපි ජනතාවගේ දායකත්වයේ ඒ වගේම දරුදැරියන්ගේ දායකත්වයේ පොඩක් එන්න අපි කතා කරලා බලමු. ඉස්සරලාම දරුදැරියන්ගේ දායකත්වයේ මේක කොහොමද මෙයාලා මේකට කැමතිද කියන කාරණාව පිළිබඳව. සිංහල කද කෙලුමා චුට්ටක් පුළුවන්. අද අපි ප්ලාස්ටික් එපා කියලා හැමෝටම කියනවා නේද? ඔයාට මොනවද කියන්න තියෙන්නේ අද වැඩසටහන ගැන? ඔව් මේකට කියන්න பிளாஸ்டிக் பாவிச்சு கரண்ட இப்பா ஓப்பா பிளாஸ்டிக் எல்லாம் தடுத்து நாங்கள் பிளாஸ்டிக் பொலித்தீன் எல்லாம் நிப்பாட்டிட்டு நாங்கள் வேற சரி பாவிக்கணும். හරි. thank you පුතේ. ඉතින් ප්ලාස්ටික් භාවිතය එපා කියලා තමයි එයාත් හැම වෙලාවෙම කියන්නේ. ප්ලාස්ටික් භාවිතය තුලින් මේ යහපත් පරිසරය විනාශයක් බවට තමයි පත් වෙන්නේ. ඉතින් මේ ප්ලාස්ටික් භාවිතය අවම කරන තේමාව යටතේ අපි තවත් කෙනෙක් ගාවට අපි බාහිර සමාජයේ වෙත ගියොත් එන්න අද අපි ලස්සන වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම තමයි අපේ අරමුණ. ඉතින් ඔයාගේ අදහස නම් මොකද්ද? රොයිස්. එතකොට රොයිස් මහත්තයා අද මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. රෙඩ් ලයින් ක්‍රීඩා සමාජයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වැඩසටහනට. ඉතින් ඔබතුමාගේ අදහස දක්වන්න මේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම පිළිබඳව. අපි මේ වැඩ කරන මේ පටන් අරන් තියෙන වැඩසටහන අද දිනේට පමණක් මේ සීමා සහිත නැතුව සියලු දිනේම අපේ පරිසරය පිරිසිදුව තබා ගන්න ලෙස කාර්මිකව ඉල්ලා සිටිනවා. හරි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රුවයිස් මහත්තයාට. ඉතින් මට මතකයි අපේ ප්‍රාදේශීය ලේකම්තුමත් මේ දිගින් දිගටම මතක් කරේ ඔබ භාවිතා කරන එක පොලිතින් බෑග්ය දෙවරක් පාවිච්චි කරන්න එවිට පොලිතින් නිෂ්පාදනය 50%කින් අඩු කරන්න පුළුවන්. පොලිතින් පරිසරයට මුදා හරින අවස්ථාවන් 50%කින් අඩු කරන්න පුළුවන්. මේ තුලින් පරිසර විනාශය අඩු කරගන්න පුළුවන්. ඉතින් තවදුරටත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඉදිරියට. ඉතින් මේ වැඩසටහනත් එක්ක මේ මහජනතාව එකතු වෙයි අපි බලාපොරොත්තු වෙනවා. මෙතනින් වැඩසටහන නිමා වෙන්නේ ඉදිරියටම පොලිතින් භාවිතය 0 වෙනකම්. ඒ කියන්නේ පොලිතින් භාවිතය අවම වෙනකම් අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මැදවච්චිය නගරේ වෙළඳ ප්‍රජාව, ඒ වගේම රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, අපේ පොලිස් නිලධාරීන් මේ වැඩසටහනට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් මේ හැම පාර්ශවයකටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට දායකත්වය ලබා දීම පිළිබඳව. Thank you.